සුබම සුබ දසක් හැමෝටම බුලත් වගා කරන්න බලාපොරොත්තු වෙන වගේම බුලත් වගා කරන ඔයාලට වැදගත්ම වීඩියෝ මම අද අරගෙන ආවේ. මේ බුලත් වගාවට වැළඳෙන ප්‍රධානම රෝගය නිසා තමයි මේ බුලත් වගාවෙන් ගොඩක් කට්ටිය ඈත් වෙලා තින්නේ. මේකට සමහර කට්ටිය කියනවා තෙල් කුණාව කියන, එහෙම නැත්නම් මහ ලෙඩේ කියනවා, එහෙම නැත්නම් කොළපුල්ලි රෝගය කියනවා. මේක හැදෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් අපි මගින් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතුන් මගින් හැදෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ස්වභාවික හේතුන් මත මේක හැදෙන්න පුළුවන්. මම දැන් ඔයාලට කිව්වනේ මේක හැදෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා කියලා. මේ ක්‍රම තුන ඔස්සේ මේක ව්‍යාප්ත වෙන්න පුළුවන් ක්‍රම 15ක් තියෙනවා. ඊට වැඩි සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. මම ඒක නිසා ඔයාලට ප්‍රධානම 15ක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. එතකොට මේ රෝගය වළක්වාගෙන වගාව නිසි ආකාරයෙන් ඉදිරියට පවත්වාගෙන යන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙයි. ඒ වගේම ඔයාලා බුලත් වගා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා මේක වීඩියෝ එක අවසානයේ දෙකම රැඳිලා ඉන්න කියලා මම ඔයාලගේ ඉල්ලීමක් කරනවා. ඒ වගේ මේ රෝගය හඳුනා ගන්න විදිහ ගැනත් මම ඔයාලට කියලා දෙන්නම්. බුලත් කොළයක් ගත්තාම මේකේ උඩ පැත්තේ කහ පාට පුල්ලි වැටෙනවා. සමහරට මේ කුණු වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් වයිරන් වගේ වැටලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කහ පාට පුල්ලි වැටිලා ඒක මැද දුම් කොළේ වගේ දුමුරු පාටක් වෙලා තියෙන්න පුළුවන්. ගොඩක් දුරට කුණු වෙලා තියෙන්නත් පුළුවන් මේක. ඊට වඩා තවත් ක්‍රමයක් තියෙනවා මේක බලා ගන්න. විශේෂයෙන් මේ කොළ කහ වෙන එක ස්වභාවිකවත් වෙනවා පුල්ලි වැටලා. කොළේ යටපැත්ත ගත්තාම මේකේ තෙල් පැලනවා වගේ තියෙනවා. ගොඩාක් දුරට මේක පැතිරලා තියෙන්නේ. සමහරට ඔයගොල්ලෝ පෝර දාලා වැඩි වෙලා හැම පිච්චිලා ඒ වගේ පැල්ලම් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ හරියමං විදියට දන්න කෙනෙක්ගෙන් දැනුම ලබාගෙන මිසක් ඔයගොල්ලෝ තීරණයකට එන්න එපා. සමහරවල් මේක ස්වභාවිකත් මේ වගේ පුල්ලි වැටෙනවා. ගොඩක් දුරට මේ කුණු වෙන ගතිය මේ වැහි කාලෙදි වැඩි. පෑවිල්ලත් සමග සමහරලාට යට යන්න පුළුවන්. මේක මූලික මට්ටමේ පාලනය කර ගැනීමෙන් ඔයාලා වගා ආරක්ෂා කරගන්න පුළුවන්. ඇත්තටම මේකට නිසි බෙහෙතක් හොයාගෙන නැහැ. මඩ පවත්වා ගැනීම විතරයි අපිට කරන්න පුළුවන්. බුලත් වගාවක් කරනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් බුලත් වගාවට වෙනම ආයුධ තියාගන්න ඕනේ. මොකද ගෙදර වැඩ කරලා බුලත් කොටුවට ඔයාලා අරන් ගියොත් අනිවාර්යෙන් මේ බුලත් වගාවට මේ මහලෙඩේ කියන රෝගය වැළඳෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලගේ ආයුධ බුලත් කොටුවල තිබන් දිරණ වෙන්න පුළුවන්. තින්තරියක් කාලෙප කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙන්ඩරි කැලක් හරි ගහලා ඉටිකොල රැදි කැලක් හරි ගහලා මේක ආයුධ ස්ථානගත කරලා තියන්න. ආයුධ ගැන සඳහන් කරපු නිසා මම ඔයාලට තවත් මේ උපකරණයක් ගැන කියලා දෙන්නම්. මේක මේ කකුල් තුනක ස්ටෑන්ඩ් එකක් නිසා ඇත්තටම පෙරලෙන්නේ නැහැ. ඔයාලට පාසුවෙන් මේකට නැගලා බුලත් කඩා ගන්න පුළුවන්. මේක හදන විදිය ගැන මගේ නාලිකාවේ ඔයාලට දාලා දුන්නා. ඒකත් බලන්න පුළුවන්. බුලත් වගාවක් කරනවා කියන්නේ අනිවාර්යෙන් කහ වගාව මේ අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්. මොකද බුලත් වගාව ආරක්ෂා කරගන්න කහ ශාක තිබිය යුතුමයි. එතකොට මේක තිබුණොත් ඔයාලා වගාවට ගොඩාක් හොඳයි. ඊට අමතරව ඉඟුරු වගේ දේවලුත් වගාවක් කරන්න පුළුවන්. කහ තමයි මම ගොඩාක් අනුමත කරන්නේ. ඊට අමතරව මේ ඔයාලා තනි කෝල් ක්‍රමයට වගේ වගා කරලා දෙනවා. ගොඩක් ඉඩ කර තියෙනවා නම් අතරින් පතරට වෙන්න කිරියල වගේ දේවල් වගා කරන්න පුළුවන්. අතන මේ කිරියලත් මේ බුලත් වගාවේ රෝගවලට ඒ වගේම බුලත් වගාවට ගොඩක් හිතකර ශාකයක්. මීලං කාරණා තමයි ඔයගොල්ලෝ තෙල් සහිත ආහාර කෑවයින් පස්සේ අත හොදගෙන වගාවට යනවා වෙන්න පුළුවන්. නමුත් අතේ තියෙන තෙල් ගතිය ඉවත් වෙලා නැහැ. එතකොට බුලත් වගාවට මේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ අත් දෙකට සබන් දාලා හොඳට හොදගෙන පිරිසුදුලා මිසක් ඔයගොල්ලෝ යන්න එපා. ඊළඟ කාරණා තමයි ඔයගොල්ලෝ හොඳින් මේ පිරිසුදු ඇඳුමක් ඇඳගෙන යන්න. ඇදගලා දාඩිය දාලා ජරා වෙච්ච ඇඳුම් ඇඳලා යන්න එපා. බුලත් වගාව කියන්නේ අනිවාර්යෙන් දෙවියන් බුදුන් වගේ සලකන්න ඕන වගාවක්. ඒක පරිස්සමින් කරන්න ඕන වගාවක්. ඊළඟ කාරණා තමයි මේ ඔයගොල්ලෝ ඔළුවේ පොල් තෙල් වගේ දේවල් ගන්න නම් බුලත් වගාවට අහිත කරන දෙයක් තමයි පොල් තෙල් කියන්නේ. එතකොට නාල කරලා මිසක් ඔයගොල්ලෝ බුලත් කොරට යන්න එපා. ඊට අමතරව මේ කැප් එකක් වගේ දෙයක් ඔලුවට දාගෙන යන්න පුළුවන් නම් එතකොට මේ අර ඔළුවේ යම්කිසි තෙල් ගතියක් හරි තිබුණා නම් ඒවා බුලත් කොටුවේ මිශ්‍ර වීමේ හැකියාව ගොඩක් බොහෝ දුරට අඩු වෙනවා. මේ වගේ කාරණා නිසාත් ඔයගලන්ට බුලත් වගාව වැළඳෙන රෝග වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මලගල් වල ගිහිල්ලා ගියාම බුලත් කොටුවට මේ ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ වගේම මේ ගැහණු පාර්ශවයට ඇත්තටම බුලත් කොටුවට යන්න හොඳ නැහැ. යම්කිසි කාරණා නිසා බුලත් වගාවට රෝග පැතිරෙන්න පුළුවන්. මේක මේ කාන්තා පාර්ශවයේ මේ බුලත් වගාවේ නීලයින් කට්ටිය ඉන්නවා ලංකාවේ බොහෝ පිරිසක්. ඉතින් අර ක්‍රමවේදයක් තියෙන ඒ ක්‍රමවේදයට මිසක් ඔයගොල්ලෝ යන්න එපා. ඊට අමතරව මේ කිලි සහිත දේවල් තියෙනවා. එතකොට මේ වගේ දේවල් වලිනුත් අනිවාර්යෙන් ඔයාලා බුලත් වගාවට මේ රෝග ඇති වෙන්න පුළුවන්. ඊළඟ කාරණා තමයි මේ ගම්බිරිස් වගාව හා බුලත් වගාව කියන්නේ දෙකම එක හා සමාන වගා දෙකක්. එතකොට මේ ගම්බිරිස් වලකට මේ රෝගය වැළඳුනොත් අපිට ටිකක් දැක ගන්න අපහසුයි. අර මොකද කොළ කහ වෙච්ච ප්‍රමාණය වැඩි. එතකොට වෛරන් වැඩිච්ච ප්‍රමාණය වැඩි. යම් කිසි මට්ටමකට මේක මේ අපිට දැක ගන්න අපහසුයි ගම්බිරිස් වල හා සාපේක්ෂව බලද්දී. එතකොට බුලත් වලේදී අපිට මේක පහසුවෙන් දැක ගන්න පුළුවන්.
අනිවාර්යයෙන් මේ බුලත් තලේ කාලය ඒ කියන්නේ ආයු කාලය මේ ලෙඩේ හැදුනන් පස්සේ ටිකක් අවම මට්ටමේ තියෙන්නේ. ඒ වගේම මේ ගම්බිරිස් වැලකට මේක හැදුනොත් ටිකක් අල්ලන් ඉන්න පුළුවන්. කියන්නේ ශක්තිමත් ශාකයක් තමයි ගම්බිරිස් කියන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මේක වළක්වා ගන්න නිරන්තර අවධානය අනිවාර්යයෙන්ම තියාගෙන ඉන්න ඕනේ මේ වගාව පිළිබඳව. එතකොට මේ රෝගය අපිට වළක්වා ගන්න පුළුවන්. මීළඟ කරන තමා අපි ජලය යොදනකොට පිරිසුදු ජලයම භාවිතා කරන්න ඕන. සමහර කට්ටිය මේ මං දැකලා තියෙන නිසා මේ ඔයාලට මේ කියලා දෙන්නේ. වගා භූමි විතර ලිඳක් තියෙනවා. මේ ලිඳට කොළරොඩු සියල්ල වැටෙනවා. ඒක වහලා කරලා මුකුත් කරන්නෙත් නැහැ. ඒතොර මේ පල්ලෙච්ච වතුර තමයි මේ බුලත් වගාවට යොදන්නේ. මීට අමතරව මේ පළුකම් අපි දිගට ඇදෙනවා කියනවනේ. එතකොට මේ පුරුදු 10ක් ගියන් පස්සේ කොළ පොඩි වෙන නිසා කඩලා ඉවත් කරනවා. එතකොට මේ ඉවත් කරනවත් කොටුයි දානවා. ඒ වගේම පාවැල්, එතකොට රෑන් වැල් අයින් කරන සේරම වැල් ටික කපලා ඒකට දානවා. ඊට පස්සේ කොළ ටිකත් ඒකට කඩලා දානවා. මේක ක්‍රමානුකූලව අයින් කරන්නේ නැහැ. එතකොට මේවත් පොළවේ තියෙනවා. වැස්සත් සමග මේ සියල්ල නැවත අරකට යනවා. එතකොට එමගිනුත් මේ අනිවාර්යෙන් බුලත් වගාවට රෝග ඇති වෙන්න පුළුවන්. මොකද අර ලිඳේ ඔක්කොම සියල්ල එකට පල් වෙනවනේ. මේක වැහි කාලේ තමයි ගොඩක් දුරට වෙන්නේ. මීළඟ කාරණා තමයි මේ ප්‍රධාන කාරණාවක් විදිහට මේක ගන්න පුළුවන්. මේ කුකුල් පොහොර වලින් වගේම ගොම පොහොර වලින් වගාවට රෝග ආව කියලා ගොඩක් කට්ටිය කියනවා. මේකට කරන්න ඕන ක්‍රියාමාර්ගය තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මේ විදිහට කරොත් අනිවාර්යෙන් 100%ක් ඔයගොල්ලන්ට මේ ලෙඩ හැදෙන්නේ නැතුව වගාව හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. මේ කුකුල් පොහොර ගොම වගේ දෙයක් අරගෙන මම ඇත්තටම එළු පොහොර ගැන කියන්න දන්නේ නැහැ. මම ඒක නිසා ඒ කාරණාව පැත්තකින් තියෙන ඔයාලට පුළුවන් නම් එළු පොහොරත් ඒ විදිහට හදාගන්න. ඔයාලා මේ තෝරගන්න පොහොර එක අනිවාර්යෙන් මාස 4ක් 5ක් පන්න කරන්නම ඕන. ඊට අමතරව මේ අලුහුණු වගේ දෙයක් මේකට දාන්න පුළුවන්, එකතු කරගන්න පුළුවන්. මේ විස බීජ සියල්ල විනාශ වෙනවා. ඊට අමතරව මේක එක මාසයකට අනිවාර්යෙන් 3 වතාවක් මුළු ගොඩම මේ පොඩි වෙන විදිහට කියන්නේ කුඩු වෙන විදිහට කැට වෙන විදිහට කැට නැතුව හොඳින් මේ කුඩු කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා වගාවට දාන්න සති 2කට කලින් හොඳ කොන්ක්‍රීට් එකක් උඩ හරි එහෙම නැත්නම් ටකරන් තියනවා ටකරනුත් හොඳයි. ටකරන් උඩ හරි එහෙම නැත්නම් හොඳ ඉටි කොලයක් හරි රත් වෙන යට පොළොව රත් වෙන විදිහට ඒක අපි එළලා ඉවරලා ඒ කුඩින් මේ කුකුල් පොහොර හරි ගොම හරි මොනවා හරි මේ ඒ කුඩින් දාලා හොඳින් කැට ටික කුඩු කරලා හොඳට අවුවේ රත් වෙන විදිහට අවුවේ උපරිම සති 2ක් රත් කරලා දැම්මන් පස්සේ කිසිම දෙයක් මේ පොහොරවල විස බීජ දිනවා නම් ඒව සියල්ල විනාශ වෙලා වගාවට යෝග්‍ය විදිහට මේ පොහොර එකක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. මීළඟ කාරණා තමයි මේ ඕගොල්ලෝ බුලත් පෑවිලි කාලේ ගණන් යන නිසා උපරිම පොහොර ප්‍රමාණයක් දානවා. සමහරලාට මේ සතියේ 3 පාර විතර පොහොර දාන කට්ටියක් තියෙනවා. මම බුලත් පොරට යන නිසා මේක පිළිබඳව දන්නවා. මෙහෙම කරන්න එපා. මොකද මෙහෙම කරාම ඔයාලා වැල සරු වෙනවා. වැඩි ආදායමක් ගන්නවා. මොකද එහෙම ගත්තට වැඩක් නැහැ. මොකද මේක වගාව දිගට පවත්වාගෙන යන්න බැරි වෙන පොඩි කාලෙන් ඔයාලා වගාවට රෝගය පැතිරෙනවා. ඊට අමතරව මේ අර එක දිගට දාලා පොහොර තට්ටුවක් දාලා මේක පොළවේ තැම්පත් වෙලා තියෙනවා. වැස්සත් සමග මේක මේ වැලට පුළුවන් තරම් අල්ල ගන්න. ඒ වගේ වැස් වෙනොත් පෝෂක ප්‍රමාණයක් මේ වැලට හම්බ වෙනවා. එතකොට පත්‍ර පුළුවන් තරම් මේ ලොකු වෙනවා. ඒ වගේම වැල උපරිම ඉක්මනට හැදෙනවා. එතකොට සරු වැඩි වෙලා පත්‍රවල මාංශල ගතිය වැඩි වෙනවා. එතකොට අනිවාර්යෙන් බුලත් වගාවට ලෙඩ එනවා. මොකද අර පොහොර තට්ටුව එතකොට තමයි වගාවට අල්ලගන්නේ. ඒ වගේම මේ සමහර කට්ටිය යූරියා භාවිතා කරනවා මේ ලොකු ප්‍රමාණයක්. එතකොට මේ යූරියා වලිනුත් අර මං කිව්වා වගේම දෙයක් තමයි වෙන්නේ. අනිවාර්යෙන් ලෙඩේ ගොඩක් දුරට එනවා. ඒක නිසා යූරියා භාවිතා කරන්න එපා. බුලත් වගාව සඳහාම නිර්දේශිත පොහොරක් විතරක් ඔයගොල්ලෝ භාවිතා කරන්න. ඒකත් මේ පොඩි ප්‍රමාණයක් භාවිතා කරනවා නම් ඔයාලා වගාව ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම තව කියන්න ඕන විශේෂම දේ තමයි මේ ඔයාලට ඕන විදිහට බුලත් කොළ වැලෙන් ගන්න යන්න එපා. බුලත් වැල අපිට දෙන ප්‍රමාණය අපි කඩාගෙන බුලත් වගාව ඉස්සරහට පවත්වාගෙන යන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. පොළොවෙන් මේ ලෙඩේ අනිවාර්යෙන් එන්න පුළුවන්. ඒක නිසා තමයි අපි ඩොලොමයිට් මේ භාවිතා කරන්නේ. ඩොලොමයිට් මුළු කොටුවම ආවරණය විදිහට ඉහන්න පුළුවන් නම් ඇත්තටම මේ වඩාත්ම හොඳයි. ඊට අමතරව මේ කරදාහිය වගේ දේවලුත් අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ වලිනුත් අර මේ පොළොවටත් හොඳයි. ඒ වගේම පොළොවත් මේ ලිහිල් වෙනවා. ඒ වගේම මේ හොඳට මුල් දුවනවා මේවල. මේ ඒ වගේම පොහොරත් හොඳින් වැලට උරා ගන්න පුළුවන් මේ වර්ග දෙක භාවිතා කරනවා නම්. මීළඟ කාරණාව තමයි මේ ඔයාලා බුලත් පොළට අරයි යනකොට ඔයාලා අරයි යන්නේ රෙදි කෑල්ලක පොට්ටනියක් බැඳලා අරයි යන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෝණියක් පළල ඉවරලා මේකේ පොට්ටනිය වගේ බැඳලා අරයි යන වෙන්න පුළුවන්. වෙනත් ආකාරයකට ඔයාලා අරයි යන වෙන්න පුළුවන්. ඔයාලා බුලත් අහුරනවනේ එකට නැටි ටික කපලා වතුර ටික ගහලා. එතකොට අර ගෝණියක රෙදි කෑල්ලක අරයි යද්දි අනිවාර්යෙන් මේකට වතුර ටික උරා ගන්නවා මේ අනිවාර්යෙන්ම. එතකොට දැන් ඔයාලා කොටුවේ ලෙඩ හැදිලා කියන්නකෝ. එතකොට ඔයාලා ලෙඩ කොළ ටික තියලා හොඳ කොළ ටික අරයි යන වෙන්න පුළුවන්. එතකොට අර බුලත් පොලේ එක ගොඩේ මේක තියන්නේ.
සමහර පොළවල් වලින් වෙනස් වෙනවද කියන දන්නේ අපේ පොලේ නම් එකට ඔක්කොම තියන්නේ නිකන් වත්තක මේක පොල කරන්නේ. එතකොට මේවා එකට එක ගෑවෙනවා අර රෙදි කෑලි අරමයා ටික. ගෝණිය හරි. එතකොට වා ඒක නැවත ගෙදර අරන් එනවා. ඊට පස්සේ පහුවදාවට තව උලට්ටියක් කරන්න කවුරු හරි ඉල්ලනවා. එතකොට වා රෙදි කෑල්ල අරගෙන නැවත කොටුවට යනවා. එතකොට තෙත ගතිය ඒක තියෙන්න පුළුවන්. එතකොට වා ඒ ගෝණිය උඩට තමයි කොළ ටික නැවත කඩලා ආයි ගේ ඇතුළට අරන් ඉන්නේ. එහෙම අවස්ථා තියෙන සමහර කට්ටිය. එතකොට ඒ වගේ දේවල්නුත් අනිවාර්යෙන් බුලත් වගාවට රෝග එන්න හැකියාව වැඩි. මොකද බුලත් පොලකට සාමාන්‍ය ලොකු පිරිසක් එනවා. එතකොට මේක ලෙඩ හැදිච්ච අනිවාර්යෙන් දෙන්නේ 3 දෙනෙක්වත් අනිවාර්යෙන් ඉන්න එක්ක ලෙඩ හැදිලා හොඳ වෙගෙන යන කොටු තියෙනවා, ලෙඩ හැදිච්ච කොටු තියෙනවා. ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ කොටුවට වෙනම ටිකක් භාවිතා කරන්න. එහෙම අරයන් වෙනම ටිකක් භාවිතා කරන්න. එතකොට ඔයාලා වගාව ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. මීළඟ කාරණාව තමයි ඔයගොල්ලෝ පොඩි පෑවිල්ලක් එනකොටම මේ වැලමුලට ලොකු කොළ තට්ටුවක් ලං කරනවා. එතකොට වතුර ටික දානවා, පෝර ටික දානවා, අයින් කරන්නේ මාසයක් දෙකක් විතර තියනවා වෙන්න පුළුවන්. එතකොට මේ වැලමුල පුසක් වගේ හැදෙනවා. ඔයා දැකලා ඇති කොල්ලෝ ටික පොඩ්ඩක් ඉවත් කරලා බැලුවාම සුදු පාර පුසක් වගේ ඇවිල්ලා සමහරවල්ලාට මේ වැලුත් මැරෙනවා. මේ මුල හරිය පුසක් ඇවිල්ලා නිකන් දිලීර ආසාදන වෙලා වගේ කොළ කඩා වැටෙනවා. ඊට පස්සේ මේ පළුගම් වලින් කහ වෙලා කඩා වැටෙනවා. ඊට පස්සේ වැල නිකම්ම මැරලා යනවා. සමහරවල්ලාට මැරිච්ච වැල ඔයාලා එහෙම මේ තියෙන වෙන්න පුළුවන්, අයින් කරන්න නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වා නැවත තවත් ඒ ආශ්‍රිතන වැලකට පෝර දාන වෙන්න පුළුවන්. ඊට පස්සේ අර පුස්කාපු වැලේ තියෙන දිලීර ටික එහෙම පොළවේ තියෙනවා. ඊට පස්සේ පෝරත් එක්ක සමහරට නැවත වාගේ වගාවට මේ ලෙඩේ ඇති වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඔයා අනිවාර්යෙන් පෑවිල්ල කාලෙදි මේ කොළ තට්ටුව දානවා නම් සතියකට සැරයක් එළියට ඇදලා හොඳට ලිහිල් කරලා ඊළඟ දවසේ ඒතර දවසක් නිකන් තියලා එහෙම ඒතර අර අවුව එහෙම වැටෙනවනේ. ඊට පස්සේ ඊළඟ දවසේ ඔයා නැවත ආයෙක ලං කරන්න. අනිවාර්යයෙන් මේ වැහි කාලේදී නම් මේ වැල මුලට කිසිම දෙයක් දාන්න එපා. මොකද ඔයාගේ වගාවට ලෙඩ හැදෙන්නේ නැතුව බෝයර ගන්න ඕනේ. ඒ වගේම අර නිරන්තර දාන පෝර ටික පොළොවේ තියෙනවා. වැස්ස සමග අල්ල ගන්න නිසා තමයි ඒ සියල්ල අයින් කරන්න කියලා කියන්නේ ඔයාලට. විශේෂයෙන් මේ බුලත් වගාවක් කරනවා නම් අවට බුලත් කොටු කිහිපයක් හරි තියෙනවා නම් විශේෂයෙන්ම වගා ගෘහයක් ඇතුලේ වගා කරනවා නම් අත්‍තරම වඩාත්ම සාර්ථකයි. එහෙම නැත්නම් අඩි 12ක්වත් අවමූස යන විදිහට වගාව දැල් වලින් හරි මොන වලින් ආවරණය කර යුතුයි. මොකද මේ අවට බුලත් කොටුවක ලෙඩ තිබුණොත් කනා මැදිර කියන සතා අනිවාර්යෙන් ඒකේ ශූරා බොනවා. ඊට පස්සේ බීලා අනිවාර්යෙන් අපේ කොටුවට එනවා වෙන්න පුළුවන්. දැන් මේ වගේ උසකින් තිබුණාම සාමාන්‍ය මේ සතා එන ප්‍රමාණය 90% දක්වාම අවම කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ ඉටිකොලේ අඩි 5ක් උසයි. ඒතකොට දෙකට පල්ලා තියෙන. ඒතකොට අඩි 10ක් උස වෙනවා. ඊට අමතරව ඉටිකොලේට උඩින් ගහලා තියෙනවා සාරියක්. ඒතකොට මේකත් අඩි 2ක් උසයි. සාරියට උඩින් මම දැන් මේ වැටමාර්ලී සාමාන්‍යයෙන් වැටට අඩි 3න් 3ට හිටවල තියෙනවා. එතකොට සාරියට උඩින් තමයි මේ වැටමාර්ලී ටික පැලවෙන විදිහට හදලා තියෙන්නේ. එතකොට කලාමැදිට කියන හතා එන එක බොහෝ දුරට මේක ඇතුළට අවුම් වෙලා තිනවා. ඒ වගේම මේ ඔයාලට පේනවා පොල් අතු ගහලා තියෙනවා. එතකොට මේ පොල් අතු ගහලා තියෙන්නේ අඩියක් විතර වැටියක් දාලා තමයි උස්සලා තියෙන්නේ. මොකද පිටින් වතුර පාරක් ආවොත් විස බීජ එන්න පුළුවන් බුලත් කොටුවට. එතකොට මේ කණ්ඩිය නිසා මේක ඇතුළට එන්නේ නැහැ. ඊට අමතරව මේ කණ්ඩියේ විස බීජ තිබුණොත් ඒකත් වළක්වා ගන්න ඕන නිසා මම මේකේ සම්පූර්ණ කහ වගාවක් දාලා තිනවා. ඔයාලට දැන් මේක පේන්නේ නැහැ. මොකද මේ කාලේ කහ ගලවන කාලේ මැරලා තියෙන්නේ. ඒ වගේ ආරක්ෂිත ක්‍රියාමාර්ග ඔයගලන්ට ගන්න පුළුවන්. මීට අමතර මේ බුලත් කොටුව ඇතුලේ අනිවාර්යයෙන්ම අගල් දාන්න ඕනේ. මොකද පිටින් වතුරක් ආවොත් බුලත් කොටුව ලෙඩේ එනවා. ඒක නිසා පිටින් එන වතුර පාර නවත්තලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇතුලේ අගල් කිහිපයක් දාන්න. මොකද උල්දිය දාන්න පුළුවන් සමහරවල් උල්දිය දැම්මොත් ඒ ගැටලුවක් වෙන්න පුළුවන්. එතකොට ඒකත් විසඳෙනවා අගල් දාන තුලින්. ඊට අමතරව දැන් ඔයාලා කකුල් වලින් පෑගිලා නොදැනුත් විස බීජ ඇතුලට යන්න පුළුවන්. ඒතකොට අගලක් දාලා තියෙනවා නම් අර වැස්සක් ආවත් ඒක ඒතකොට හේදිලා අගල දිගේ බැහැලා යනවා. එතකොට මේ ක්‍රමානුකූලව මේ වගාව පවත්වාගෙන යන්න පුළුවන්. ලොකු අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට හොඳ බුලත් කොටුවක් දීර්ඝ කාලීනව පවත්වාගෙන යීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව කවුරුන් හෝ කෙනෙක් මේක නොදැනුවත්කමින් මේක ඇතුළට යන්න පුළුවන්. එතකොට වගාව ආසාවට බලනවා වෙන්න පුළුවන්. එතකොට ඒ මගිනුත් අපේ වගාවට බුලත් වගාවට රෝග ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ආවරණය කරලා තිබ්බාම ඒකත් අපිට සාර්ථකව විසඳ ගන්න පුළුවන්. බුලත් වගාව සම්බන්ධව යම්කිසි දැනුමක් ඔයගොල්ලෝ ලබා ගන්න නැති ඉතින් නිරන්තරයෙන් අපිත් එක්ක රැඳී ඉන්න කියලා මම ඔයාලගේ ඉල්ලීමක් කරනවා. ස්තුතියි.